ජනගහනය මොනවා කොරියානුවන් වඳ වියා හැකි මොකක්ද ඒකේ තේරුම? ඇත්තෙන්ම මේ තේරුම බිඳුවෙන් ආරම්භන සාපල්‍යතා අනුපාතය දිගින් දිගටම කොරියානුවන් වඳ වී යන තුරුම පහත යමින් පවතින බවයි. මේ තමයි දකුණු කොරියාවේ සැබෑ කතාව. මේ තත්ත්වය දෙස හරිහැටි බැලුවොත් ගෝලීය සාමාන්‍ය සාපල්‍යතා අනුපාතය එක් කාන්තාවකට දරුවන් 2.4ක්. නමුත් 2019 දී කොරියානු සාපල්‍යතා අගය 0.92ක් ලෙස වාර්තා වුණේ බිඳුවෙන් ආරම්භන සාපල්‍යතා අනුපාතයක් ඇති ලොව ප්‍රථම රට බවට පත්වෙමින්. මේ අනුපාතය අනුව වසර 80කදී කොරියානු ජනගහනය ඒ අඩකින් අඩු වී ගොස් මිලියන 29ක් දක්වා පහත බසිනවා. එසේ වුවහොත් වසර 2800 වන විට ජනගහනය බිඳුව දක්වාම පහත බසිනවා. මෙය ඇත්තෙන්ම අලුතින් නැති වූ ප්‍රශ්නයක් නොවේ. පසුගිය වසර 14 පුරාවටම රජය රටේ අඩු උපත් අනුපාතය ඉහළ නැංවීමට බිලියන ගණනින් ඩොලර් බිලියන 166ක මුදල් යෙදුවත් ඉන් පළක් වූයේ නැහැ. ඒට හේතුව කුමක්ද? කොරියානු සෞඛ්‍ය හා සමා සම්බන්ධතා ආයතනයට අනුව දරුවන් ලැබීමට ජනතාව අකමැති වන ප්‍රධානතම හේතුව ඔවුන්ගේ ආර්ථික අස්ථාවර භාවයයි. දරුවෙකු හදා වඩා ගැනීමට අධික වියදමක් දැරීමට සිදුවීම මෙන්ම දරුවන් නොමැතිව ජීවත් වීම වඩාත් පහසු වීමද මෙම තත්ත්වයට තවත් හේතු වී තිබෙනවා. කොරියාවේ අඩු උපත් අනුපාතයට ආර්ථිකය හා පුද්ගලික ආකල්පද සම්බන්ධ බව මින් පෙනී යනවා. නමුත් 1960 දශකයේදී හොඳ ආර්ථික වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ නිසා ලදරු උපත් අඩු කිරීමට උපත් පාලන වැඩසටහනක් දියත් කරන්න රජයට සිදු වුණා. අද වන විට සමස්ත ආර්ථික තත්ත්වය හා දළ දේශීය නිෂ්පාදිතයද වර්ධනය වී ඇති නමුත් සාපල්‍යතා අගය වාර්තාගත අන්දමින් පහළ ගොස් තිබෙනවා. ගැටලුව කුමක්ද? මේ සම්බන්ධව පළ වූ පුවත්පත් වාර්තා ගැන ජනතාවගේ ප්‍රතිචාර මෙන්න. දරුවෙකු ලදපසු කාන්තාවකට ආපසු රැකියාවට යාම අපහසු වෙනවා. එමෙන්ම පුරුෂ පාර්ශවයට පීතෘ නිවාඩු ඉල්ලුම් කිරීමට පවා නොහැකි තත්ත්වයක් තිබෙන්නේ. ඉහළ වැටුපක්, අඩු අධ්‍යාපන වියදම්, තමාගේම නිවසක් මේ කිසිවක් ඉටු කරගත නොහැකි. අඩු සාපල්‍යතා අනුපාතය පිළිබඳ ගැඹුරින් විමසනවා නම් එය යොමු විය යුත්තේ මිනිසුන්ගේ සහජ පෙළඹවීම් දෙසටයි. ඉංග්‍රීසි ජාතික ජන විකාශ විද්‍යාඥයෙකු වන තෝමස් මැල්තස් මෙම ජන විකාශන ගැටලුව සම්බන්ධ ප්‍රධාන මානව පෙළඹවීම් දෙකක් අධ්‍යයනය කළා. එකක් ප්‍රජනනය ගැන. අනෙක පැවැත්ම ගැන. ප්‍රජනනය පිළිබඳ පෙළඹවීම යනු අපගෙන් පැවත එන්නෙකු බිහි කිරීමට ඇති පෙළඹවීමයි. පැවැත්ම පිළිබඳ පෙළඹවීම යනු ඉතා අසීරු තත්ත්වයන් වලදී තම පැවැත්ම උදෙසා යම් යම් දේ කිරීමට පෙළඹවීමයි. පැවැත්ම පිළිබඳ අදහස් ප්‍රජනනය පිළිබඳ පෙළඹවීම් ඉක්මවා ගිය විට මිනිසුන් සිය පැවැත්ම ගැන මිස තම දරුවෙකු ගැන උනන්දු නොවන බව මැල්තස් අවධාරණය කළා. කොරියානු සමාජයේ දැන් උත්සන්න වී ඇත්තේ පැවැත්ම පිළිබඳ අවශ්‍යතාවයයි. කොරියානු සමාජයේ දැන් උත්සන්න වී ඇත්තේ පැවැත්ම පිළිබඳ අවශ්‍යතාවයයි. කොරියාවේ ඉහළම යටිතල පහසුකම් සියල්ල මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ පිහිටුවා ඇති නිසා ජනගහනයෙන් ඉඩක්ම සෝල් අගනුවරට සීමා වී සිටිනවා. කිලෝමීටර ලක්ෂයක් පමණ වන සෝල්හි වපසරිය දකුණු කොරියානු භූමියෙන් 11% පමණ වනවා. එහෙත් කොරියානු ජනගහනයෙන් අඩකටත් වඩා ජීවත් වන්නේ මේ ප්‍රදේශය තුලයි. එමෙන්ම දැඩි විරැකියා තත්ත්වය, නිවාස හා අධ්‍යාපන සඳහා අධික වියදම් සහ නිසි ළමා සුරැකුම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නොමැතිවීම වැනි වෙනත් ගැටලුවලටද ඔවුන් මුහුණ පානවා. දරුවෙකු ලැබුණු පසු රැකියාවෙන් ඉවත්වීම අනිවාර්ය වන අතර එය මෙම තරඟකාරී නවීන සමාජයෙන් පසුබෑමට ලක්වීමට හේතු වෙනවා. ඉතින් පැවැත්ම වෙනුවෙන් ඔබේ සියලු සිතැඟි පසෙකලා සිටීම මිස කළ හැකි දෙයක් නැහැ. මේ ගැටලුවට විසඳුම අසාර්ථක උත්සාහයන් තවදුරටත් ගැනීම වෙනුවට නවීන කොරියානු සමාජයට උචිත නව ප්‍රවේශයක් ලබා දීමයි.